good morning හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මොනවද ඔය පැත්තේ විස්තර? වෙසක් හොඳයිද හැමෝටම? උදේ නැගිටලා පොඩි වැඩ ටිකක් ඉවර කරගත්තා. දැන් මොන හරි උදේට කන්න ඕනේ. මොකද මම ඊරෑ 7 ඉඳලා මුකුත් කාලා නැහැ. මොන හරි කන ගමන් මොන හරි හදා ගන්න ගමන් වැඩි චටක් දාමු. එන්න අල තැම්බෙන තිබ්බා, බීෆ් කෑල්ලක් තියෙනවා ඒකත් තැම්බෙන්න තිබ්බා, සැලඩ් එකට ඇපලුයි මේ බෑග් එකේ තියෙන එළවලු ටිකයි දාලා පොඩි සැලඩ් එකක් හදා ගන්නවා කියලා හිතුවා. මේ ටික තමයි මම උදේට කන්න හිතාගෙන ඉන්නේ. කෑම එක හැදෙනකම් පොඩි කතාවක් දාමු කිව්වනේ. දැන් ජීවිතේ අපි එක එක ප්‍රාර්ථනා කරනවානේ. ඔයා විතරක් නෙමෙයි මමත් එහෙම තමයි. අපි එක එක ප්‍රාර්ථනා කරනවානේ. මට මේ රස්සාව ලැබෙන්න ඕනේ, මට මේ තැනින් මෙච්චර ඉහළට යන්න ඕනේ, මට මේ කාර් එක ගන්න ඕනේ, මට මේ ගෙදර ගන්න ලැබෙන්න ඕනේ, එහෙම නැත්නම් මට මේ ගෙදර හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ, මං ආදරය කරන කෙනා මට ලැබෙන්න ඕනේ. මේ වගේ අපිට ජීවිතේ ගොඩාක් භෞතිකමය ප්‍රාර්ථනාවල් තියෙනවානේ. අපේ ජීවිතේ හැම දවසකම ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ ප්‍රාර්ථනාවල්නේ. හැබැයි අපි හරිම අඩුවෙන් නේද ගොඩාක් වෙලාවට ඉල්ලන්නේ මට ආදරය කරන්න ලැබෙන්න ඕනේ, මට මගේ ජීවිතේ අරමුණ හොයාගන්න ලැබෙන්න ඕනේ, මට මාත් එක්ක නිවෙන්න ලැබෙන්න ඕනේ, මට මාත් එක්ක තියෙන ස්ට්‍රගල් එක නතර කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය වගේ අපි සම්බන්ධව මට ඉල්ලන ප්‍රාර්ථනාවල් හරි අඩුයි. එහෙම නැත්නම් මගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව, මගේ ආධ්‍යාත්මික සුවතාවයේ උදෙසා මම වෙනුවෙන් කරන ප්‍රාර්ථනා හරි අඩුයි. මම හිතනවා මම විතරක් නෙමෙයි ඔයාලත් එක්කට එකඟ වෙයි කියලා. ඉතින් මට හිතුණා චේන්ජ් එකකටත් එක්ක අපි වෙනුවෙන් මොන හරි ඉල්ලලා බැලුවොත්, අපේ මානසික සුවතාවය, තමන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් මොන හරි දෙයක් ඉල්ලුවොත් ඒක හරි වෙනස් ප්‍රාර්ථනාවක් සහ සුන්දර ප්‍රාර්ථනාවක් වෙයි කියලා. try කරලා බලන්න. මේ තමයි මගේ උදේ කෑම එක. මෑෂ් පොටෑටෝස්, බීෆ්, ඒ වගේම සැලඩ් එකක් තියෙනවා. මේක හරි සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඔයාලා try කරලා බලන්න. thank you මාත් එක්ක එකතු වුණාට. ආයෙ හම්බෙමු.